හෙලෝ ඉතින් සුබ දවසක් කියලා ඔයගොල්ලෝ හැමෝටම වීඩියෝ පටන් ගන්නවා. අද ගෙනාලා තියෙන වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේම් ප්ලේ ගන්න නෙමෙයි. අද ගෙනාලා තියෙන වීඩියෝ එකෙන් Microsoft Edge කියන වෙබ් බ්‍රවුසර් එක ගැන ඒක ගැන කතා කරනවා නම් ඒකෙන් කොහොමද පොයින්ට් earn කරන්නේ? ඒ කියන්නේ අපි පොයින්ට් earn කරලා කොහොමද ඒක රිවෝඩ් ගන්නෙ? කියලා තමයි අද වීඩියෝ එකෙන් ගෙනාලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා වීඩියෝට ගිහිල්ලා අපි කතා කරමු කොහොමද මේකේ පොයින්ට් earn කරන්නේ කියලා. හරි ඉතින් ආයිබෝන් කියලා අද වීඩියෝ එක පටන් ගන්නවා. අද වීඩියෝෙන් ගෙනල්ලා තියෙන ගේම් ප්ලේ ගන්න මේ ගේම් ප්ලේ එකට එහා ගිය වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. හරි මම කලින් කිව්වා වගේ මෙන්න මේ Microsoft Edge කියන වෙබ් බ්‍රවුසර් එකෙන් කොහොමද අපි මුදල් earn කරන්නේ? ඒ කියන්නේ point earn කරන්නේ කියලා තමයි අද වීඩියෝෙන් ගෙනල්ලා තියෙන්නේ. හරි අපි වැඩි කතා ඕනේ අපි යන් ඉස්සෙල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි කතා කරමු කොහොමද මේකේ මුදල් earn කරන්නේ? ඒ කියන්නේ point earn කරන්නේ කියලා. හරි ඉතින් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කරන් තියෙන්නේ ඔයගොල්ලෝගේ මොකක් හරි වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ Google එක ඕපන් කරගත්තා. Google එක ඕපන් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට මෙන්න මේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න Microsoft Edge කියලා. Microsoft Edge කියලා සර්ච් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට ලෝඩ් වෙනවා Microsoft Edge කියලා මෙන්න මේ වගේ වෙබ්සයිට් එක. අන්නේ වෙබ්සයිට් එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. හරි ඉතින් ඒක ලෝඩ් වුණාන් පස්සේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. මෙතෙන්ට ආවයින් පස්සේ ඔයගොල්ලන්ට ඉස්ලාම් කරන් තියෙන්නේ මේකේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරන්න. ඒ කියන්නේ පල්ලෙහාට යන්න මේකේ. හරි ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මුදල් earn කරන්න. ඒ කියන්නේ point earn කරන්නනේ අද තියෙන්නේ. හරි ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පල්ලයට ආවයන් පස්සේ මේ මෙතන තියෙනවා ටැබ්ස් තුනක්. ඒ ටැබ් තුනේ මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන කොනේම තියෙන එක තමයි අපි අද කතා කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ earn at freedom rewards කියන එකට තමයි අද වීඩියෝ කරන්නේ මම. හරි. ඔයගොල්ලන්ට මෙතෙන්ට ආවයන් පස්සේ මෙතන පේන තියෙනවනේ ඔයගොල්ලන්ට මෙන්න මේ earn at freedom rewards කියලා. අන්න ඒක යටතේ පල්ලෙහා තියෙනවා start earning කියලා. අන්නේ බටන් එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. හරි එතනින් ක්ලික් කරගත්තන් පස්සේ මෙන්න වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. මේකේ මෙතෙන්ට ආවයන් පස්සේ ඒ කියන්නේ මෙන්න මේ Microsoft Edge එක ඇතුළේ තමයි අපි මෙන්න මේ වැඩ ටික කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ point earn කරගන්නේ. එතකොට මේ ඔයගොල්ලෝ මොන දේ කරාද මේකේ account එකක් හදලා තියෙන්න ඕන. හරි මේක දැන් account එකක් හදන හැටි මම ඉස්සරහට ඒ කියන්නේ වීඩියෝ එකේ ඉස්සරහට මම කියන්නම් කොහොමද හදන්නේ කියලා. හරි අපි දැන් යම් මේකේ පල්ලෙහාට හරි මේකේ මෙන්න මේ පල්ලයට ආවයන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ මෙන්න මේගොල්ලෝ ලෙවල්ස් දෙකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ පළවෙනිටම ආවයන් පස්සේ පළවෙනි ලෙවල් එකනේ කොහොමත් ඉන්නේ. ඒකෙදි හැඳින්වීමක් මේගොල්ලෝ කරන තියෙනවා පළවෙනි ලෙවල් එකේදී ඔයගොල්ලන්ට හම්බ වෙන දේවල්. ඒ කියන්නේ පළවෙනි ලෙවල් එක යටතේ ඔයගොල්ලන්ට මොනවද මේකේ තියෙන offers. හරි මෙන්න මේකේ දැන් how to earn කියන එක යටතේ අපි බලමු මේ මෙතන තියෙනවා ගොඩක් දේවල් ඔයගොල්ලන්ට මෙතන තියෙන offers වර්ග. හරි මේක ඊට පස්සේ තියෙනවා levels පළවෙනි level එක. ඒ කියන්නේ level 1 එක සහ level 2 එක. level 1 එක යටතේ ගත්තන් පස්සේ ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ මෙන්න මේ පළවෙනි level එකේදී ඔයගොල්ලන්ට දවසකට earn කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය. ඒ කියන්නේ points ප්‍රමාණය උපරිම ප්‍රමාණය points 30යි. පළවෙනි level එකේදී ඔයගොල්ලන්ට ඒක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේක ඊට පස්සේ තියෙනවා point pro exploring daily offer. ඒ කියන්නේ මේගොල්ලෝ ඔයගොල්ලන්ට daily offer එකක් දෙනවා පළවෙනි level එකේදී සහ දෙවෙනි level එකේදී. දෙවෙනි level එකේදී ඔයගොල්ලන්ට මාසයකට point 500ක් earn කරගන්න පුළුවන් සහ මේක දැන් පළවෙනි level එකේදී අපිට දුන්නේ දවසකට point 30යි earn කරන්න පුළුවන්. මේක දැන් level 2ට ආවට පස්සේ අපිට දීලා තියෙනවා දවසකට maximum point 150ක්. 150ක් මේකේ අපිට එකතු කරගන්න පුළුවන්. තව දෙයක් දැන් මේක පළවෙනි level එකේදී අපිට දීලා නැහැ. දැන් මෙතන අපිට තියලා තියෙන්නේ දවසකට උපයන්න පුළුවන් මුදල් ප්‍රමාණය. ඊට පස්සේ daily offer එකකුයි විතරයි දීලා තියෙන්නේ. අනිත් වලට ටික් වැඩිලා නැහැනේ. දෙවෙනි එකේ තියෙන්නේ ඔක්කොම ටික් ටික වැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේකේ හම්බ වෙන තියෙන ඔක්කොම offer ටික ඔයගොල්ලෝ දෙවෙනි level එකේදී හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක පල්ලයට ආවයන් පස්සේ මේකේ
ඔයගොල්ලොන්ට මුදල් මේකේ ඒ කියන්නේ මේකේ එකතු කරන පොයින්ට් ප්‍රමාණය විත්ඩ්‍රෝල් එකක් හැටියට ගන්න බෑ. මේකේ ඔයාලට කරන්න පුළුවන් මේක ඩොනේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වා මේක ගේම් ගහන කට්ටියටත් වැදගත් කියලා. හරි ඉතින් දැන් අපි ඒක ගැන කතා කරමු. මෙන්න මේ rewards for you කියන එක යටතේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ඔන්ලයින් ගේම් ගහන. ඒ කියන්නේ buy කරලා සල්ලි ගෙවලා ගහන ගේම් ගහන්න ඉන්න කට්ටියන්ට තමයි මේ වීඩියෝ එක. ඒගොල්ලොන්ට මේක කරන් තියෙන්නේ දැන් අපි පොයින්ට් earn කරනවානේ. earn කරන පොයින්ට් ප්‍රමාණය ඔයගොල්ලොන්ට පුළුවන් මේකේ ඒ ගේම් වලට ඇඩ් කරගන්න. ඒ කියන්නේ ගේම් වලට සල්ලි වෙනුවට මෙන්න මේ පොයින්ට් වලින් gift card එකකින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ගේම් මිලදී ගන්න. ඔයගොල්ලොන්ගේ ඒ කියන්නේ අතෙන් කීයක් අත වේදන් එන්නේ නැහැ. හරිද? ඔයගොල්ලන්ට මේකේ එකතු කරගන්න පොයින්ට් වලින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ගේම් වලට buy කරන්න. කියන්නේ සල්ලි ගෙවලා ගේම් ගහන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට උඩට ආවයින් පස්සේ මේකේ බලා ගන්න පුළුවන් Microsoft Rewards යටතේ get the dashboard කියලා තියෙනවා. ඔයගොල්ලෝගේ මේකේ ඉස්සෙල්ලාම ආවයින් පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේකේ get the sign කියලා. මෙතන තියෙන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ කොහොමද sign වෙන්නේ කියලා. ඔයගොල්ලෝ මෙතන පල්ලෙන් ආවයින් පස්සේ මෙතන sign in කියලා බටන් එකක් තියෙනවා. ඒ sign in බටන් එක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරායින් පස්සේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. මෙතෙන්ට ආවයින් පස්සේ මේ උඩ දකුණු අත පැත්තේ ඔයගොල්ලන් තියෙනවා ප්‍රොෆයිල් එක. ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන sign වෙන්න පුළුවන්. දැන් මම මෙතන මේ sign වෙලා ඉන්නේ එහෙනම් තමයි sign out කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතන sign වෙලා නැත්නම් ඔයගොල්ලෝගේ තියෙන්නේ මෙතන sign in කියලා. මේකේ sign වෙන්න තියෙන ඔයගොල්ලන්ට ලේසි විදියක් තියෙනවා. ඔයගොල්ලෝගේ Google එකට හරි ඔයගොල්ලෝ මොකක් හරි එකකට sign වෙන්න ඒ විදිහටම තමයි මෙතන sign වෙන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතන sign වෙන්න මොකක් හරි ප්‍රශ්නයක් ආව නම් මට කමෙන්ට් එකක් දාන්න sign වෙන්න බෑ කියලා මේකේ. මම ඊට පස්සේ ගේන්නම් ඒකේ sign වෙන්න කොහොමද කියලා. හරි. අපි දැන් මේ කතා කරමු මේකේ කොහොමද point earn කරන්න කියලා. මේකේ විස්තර කියනවා නම් අද මගේ මේ දැනට තියෙන point ප්‍රමාණය. ඒ කියන්නේ මේකේ තියෙන total මගේ total points ගන්න තමයි මේ 291ක් සහ auto redeem කියන්නේ මම මේක දා redeem කරන එක. ඒ කියන්නේ මේකේ gift card එකක් ගන්න redeem කරන එක තමයි මෙන්න මේ auto redeem දාලා තියෙන්නේ මම. ඒ කියන්නේ මේකේ දවසට auto මේක redeem වෙනවා. auto දැම්මයින් පස්සේ අපි කරන් දෙයක් නැහැ. මේකේ දැන් redeem වලට ගියයින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ පොඩි හැඳින්වීමක් මේගොල්ලෝ කරලා තියෙනවා මෙන්න මේක කොහොමද විස්තර කියලා. ඊට පස්සේ මෙන්න මේ today's points කියන්නේ ඔයගොල්ලෝ දවසට earn කරන point ප්‍රමාණය. ඒ කියන්නේ ඔයගොල්ලෝ දවසට මේකේ මොකක් හරි search කරත් ඔයගොල්ලන්ට ඒ දවසට point ප්‍රමාණයක් හම්බ වෙනවා. හරි ඉතින් මේකේ පල්ලයට ආවයින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ daily set කියන එක. ඒ කියන්නේ දවසකට ඔයගොල්ලන්ට මෙන්න මෙතන මෙන්න මේ plus ලකුණත් එක 10 තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේව තමයි point. ඒ කියන්නේ මේ එකකින් point 10ක් ගන්න පුළුවන්. මෙන්න මෙතන තුනක්ම තියෙනවා. එතනින් එතකොට ඔයගොල්ලන්ට මේ ටාස්ක් තුනෙන් ඔයගොල්ලන්ට point 15ක් එකතු කරගන්න පුළුවන්. මෙතන ඉස්සලා පල්ලයට ආවයින් පස්සේ මෙන්න මේක ඔයගොල්ලෝ මේකේ account එක හදලා මෙතන sign වුණායින් පස්සේ දවස් 3ක් මේකට එක දිගට ආවයින් පස්සේ මෙන්න මේගොල්ලන්ගේ දීලා තියෙනවා බෝනස් එකක්. ඒ බෝනස් එක අන්ලොක් වෙන්නේ ඔයගොල්ලෝ මේකේ එක දිගට දවස් 3ක් එන්න ඕන. ඇවිල්ලා මේකේ විනාඩි 5ක් හරි මොකක් හරි කරලා යනවනම් මේකේ මෙන්න මේ කියන බෝනස් එක ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරි මේක තා පල්ලයට ආවයින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ මේ ටාස්ක් වගේක් දීලා තියෙනවා. ඒ ටාස්ක් ටිකත් කම්ප්ලීට් කරායින් පස්සේ මෙන්න මේ දීලා තියෙන පොයින්ට් ප්‍රමාණය. මේ තා පල්ලයට ආවයින් පස්සේ අපිට තා බලා ගන්න පුළුවන් මේගොල්ලෝ තව දීලා තියෙනවා. හරිද මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට තියලා තියෙන මෙන්න මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරලා ඒ දවසට තියෙන පොයින්ට් ප්‍රමාණය earn කරන්න තියෙන්නේ. හරිද මම යන්නම් මේකේ දෙවෙනි එකට මේ redeem කියන එක යටතේ. හරිද redeem වලට ආවයින් පස්සේ මම කලින් කිව්වා මේක ගේම් ගහන කට්ටියන්ටත් වැදගත් කියලා. මේකේ දැන් redeem යටතේ ඔයගොල්ලෝනේ මෙතන තියෙන මේක redeem. ඒ කියන්නේ rewards කරන් තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතන point earn කරන point ප්‍රමාණය මොකක් හරි එකකට rewards එකකට වගේ දාන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ දාන point වලින් තමයි gift card එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙතනින් gift එකක් විතර ගන්න පුළුවන්. මේ මුදල් earn කරන මුදල්. ඒ කියන්නේ මේ points ඔයගොල්ලන්ට withdrawal එකක් හැටියට එළියට ගන්න බෑ. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඇතුළෙම මේගොල්ලෝ දීලා තියෙන ටාස්ක් වගේක් ඒ ටාස්ක් වලට මේගොල්ලෝ කියන විදිහට point earn කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේකේ gift card ලබා ගන්න. මේකේ පල්ලයට ආවම පස්සේ
ගොඩක් දේවල් ටික බලා ගන්න පුළුවන් මේගොල්ලෝ දීලා තියෙන ඒවා මෙන්න මේ කාප්රුක සිංගල් මෙන්න මේ කියන ඕන එකකට ඔයගොල්ලන්ට මේකේ පොයින්ට් earn කරන්න පුළුවන්. ඒ කියන්නේ රිවෝඩ්ස් ගන්න පුළුවන්. දැන් මම දාලා තියෙන මෙන්න මේ සිංගල් ශ්‍රී ලංකා gift card කියන එක. ඒ කියන්නේ මේගොල්ලෝ දීලා තියෙනවා. දැන් මේක අපි ක්ලික් කරන් පස්සේ මේගොල්ලන්ට ගියාට පස්සේ අපිට පේන තියෙන මෙන්න මේගොල්ලෝ කියලා තියෙන ඒවා. මේ සිංගල් ශ්‍රී ලංකා gift card රුපියල් 1000. ඒ කියන්නේ මම මේකේ දාලා තියෙන රුපියල් 1000 gift card එකක්. ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තව රුපියල් 5000ට යනකම් දාන්න පුළුවන් gift card එක. මෙතන ගියන් පස්සේ ඔයගොල්ලන්ට මේකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. මේකේ ලොකු දෙයක් නැහැ. මේකේ කියලා තියෙන්නේ සිංගල් එක ගැන පොඩි හැඳින්වීමක් තමයි මේකේ කියලා තියෙන්නේ. හරි ඉතින් මේකෙන් අපි බෑක් වෙලා හරි ඉතින් මම කලින් කිව්වා වගේ මෙන්න මේ ගේම්ස් වල ඒ කියන්නේ මෙන්න මේ Xbox එකේ ඒ කියන්නේ මෙන්න මේකට ගිහිල්ලා අපිට පුළුවන් මම කලින් කිව්වා වගේ මෙන්න මේ ගේම් වල රිවෝඩ්ස් ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔන්ලයින් ප්ලේ කරන ගේම් ඒ කියන්නේ බයි කරන් තියෙන ගේම් මුදල් ගෙවලා ගන්න තියෙන ගේම් වලට මෙන්න මේ පොයින්ට් වලින් gift card එකක් අරගෙන ඔයගොල්ලන්ට මිලදී ගන්න හැකියාව තියෙනවා මෙන්න මේකේ. මෙතනත් ඔයගොල්ලන්ට තියෙන මෙන්න මේ ප්‍රමාණයක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ ප්‍රමාණය ගත්තයින් පස්සේ තමයි ඔයගොල්ලන්ට gift card එක හම්බ වෙන්නේ සහ මේ ගේම් එක මිලදී ගන්න පුළුවන් කියලා. හරි ඒකෙත් විස්තර ටික එච්චරයි. හරි අපි යම් බලන්න මේකේ කොහොමද අපි දවසට මුදල් earn කරන්න කියලා. ඒ කියන්නේ point earn කරන්න කියලා. හරි දැන් අපි මෙන්න මේ daily set කියන එක යටතේ අපි බලමු අපිට මොකද කරන්න තියෙන්නේ කියලා. හරි ඉතින් මේගොල්ලෝ දැන් මේ කියන්නේ රිමෝට් ජොබ්ස් කියන්නේ ඔයා කොහේ හරි කම්පැනි එකකින් ඉඳන් ඔයගොල්ලන්ට පුළුවන් කම්පැනි එක නෙමෙයි ඔයගොල්ලෝ කොහේ හරි ගෙදරක ඉඳන් තවත් මොකක් හරි සයිට් එකක මොකක් හරි වැඩ කරන්න. ඔයගොල්ලන්ට මේකට ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙලා මේකේ වැඩ කරන්න පුළුවන්. මේගොල්ලෝ දැන් මේ කියලා තියෙනවා මෙන්න මේක වෙරිෆයි වෙන්න කියලා 100%ක් වෙරිෆයිඩ් වෙන්න ඕනේ තහවුරු කරගන්න. ඒකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ටෝටල් පොයින්ට් ගන්න. ඒ කියන්නේ දවසට මුදල් ප්‍රමාණයක් ඔයගොල්ලන්ට මේකේ හොයන්න පුළුවන්. මුදල් පොයින්ට් නෙමෙයි මේකේ මුදල් ප්‍රමාණයක් හොයන්න පුළුවන්. හරි ඉතින් දැන් මෙන්න මේකේ ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතන මට නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට ඒක එපුවෙන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. මේකේ browse story කියන එක දෙන්න. දුන්නාන් පස්සේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලෝ අරන් යනවා. අරන් ගියන් පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේක වැඩි දෙයක් නැහැ. ඔයගොල්ලෝ මෙතන මේක ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරගෙන එන්න ඔයගොල්ලෝගේ මෙන්න මේ Microsoft Reward කියන එකට ආවයන් පස්සේ මෙතන මේ ටික් එකක් වැඩිලා තියෙනවා. ඒක ඔයගොල්ලෝගේ complete කියලා. දැන් මෙතන මගේ කලින් තිබුණේ 5යි දැන් තියෙනවා 15ක්. ඒ කියන්නේ මෙතනින් මට point 10ක් ඇඩ් වුණානේ. අන්නේ 10 තමයි මෙන්න මේ තියෙන්නේ මෙතන. මෙන්න මේ total ඒ කියන්නේ daily points වල දැන් මගේ total point ගාන වැඩිලා තියෙනවා 301ක්. එතකොට redeem වලත් වැඩිලා තියෙනවා 301ක්. අන්න ඒ වගේ තමයි ඕගොල්ලන්ට ඒ කියන්නේ මේගොල්ලෝ දීලා තියෙන පොඩි ටාස්ක් වගේක්. ඒ ටික කම්ප්ලීට් කරලා පොඩි දේවල් ටිකක් තමයි ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේකේ. දැන් දැක්කනේ මම කරපු විදිය. මෙතනින් ගියන් පස්සේ වෙබ්සයිට් එකට ගියා. ඊට පස්සේ වෙබ්සයිට් එක ක්ලෝස් කරා. මෙතෙන්ට ආවයන් පස්සේ අපිට තියෙන ඒ කියන්නේ පොයින්ට් ප්‍රමාණය වැඩි වෙලා. අන්න ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. සමහරట్లాට ඔයගොල්ලන් තියෙන මොකක් හරි ඔයගොල්ලෝ කවදාවත් සර්ච් නොකරපු දෙයක් සර්ච් කරායින් පස්සේ මේකේ ඔයගොල්ලන්ට එතනත් පොයින්ට් ප්‍රමාණයක් ඇඩ් වෙනවා. අන්න ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි මේක කරන්න තියෙන්නේ. හරි ලේසි. හරි ඉතින් අද වීඩියෝ එකෙන් එච්චරයි තියෙන්නේ. වීඩියෝ එක කොහේ හරි අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මෙන්න මෙතන මට පැහැදිලි නෑ කොහොමද කරන්න කියලා. ඒකයි සයින් වෙන එක ගැන මොකක් හරි ඔයගොල්ලන්ට අඩුපාඩුවක් මොකක් හරි සයින් වෙන්න බැරි වුණා නම් රෙෆරල් කෝඩ් එක එන්නේ නැත්නම් වෙරිෆයි වුණේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. අද වීඩියෝ එක එහෙනම් එච්චරයි තියෙන්නේ. එහෙනම් තව වීඩියෝ එකදී අපි හම්බෙමු. එහෙනම් කට්ටියම ජය වේවා. හරි ඉතින් අන්න ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට ඒකේ පොයින්ට් earn කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මොකක් හරි වීඩියෝ එක සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් ආව නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට වෙනද වගේ කියන්න තියෙන්නේ මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. මේ වගේ වීඩියෝ බලන්න ඉන්නවා නම් තව ඔයගොල්ලෝගේ යාළුවෝ පොයින්ට් earn කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට බලන්න මේක share කරන්න. ඉතින් අද වීඩියෝ එක එච්චරයි. එහෙනම් කට්ටියටම ජය වේවා.